යුනිස්කෝප් channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. අද අපි ඔයාලට පෙන්වන්න යන්නේ මම ඉන්න ටවුන් එකේ මාළු මාකට් එක. ඉතින් මේ ඉතින් ඔයාලට දැන් පේන්නේ මේ පල්ලිය. අපි ගියා ඕමාන් වලට ගියාට පස්සේ මේ ලිකර් ෂොප් එකකට ගියේ. ලිකර් ෂොප් එක වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඉතින් වීඩියෝ එකක් ගත්තා මං ඉතින් මේ ලිකර් ෂොප් එකේ නේද වීඩියෝ දාලා වැඩක් නැහැ නේ. ඒකින්ද මේ ඒක දාන්න බැරි වුණා. මේ ලිකර් ගන්න යන්න ඕන ඕමාන් වලට. බෝඩර් එක වාස් කරලා යන්න ඕන ඕමාන් වලට වෙන්න ඕන. ඉතින් අද ඔයාලට ගේන්නේ මේ තියෙන ෆිෂ් මාකට් එක. ඉතින් මේක පොඩි මාකට් එකක්. ඔය පේන්න ඔයාලට ෆිෂ් මාකට් එක. සංවර්ධනය වෙමින් පවතින නගරයක්. මේ කොහොම තමයි ඉතින් කියන්නේ හැම පැත්තම ඉතින් හදනවා. සංවර්ධනය වෙමින් පවතින නගරයක් වුණාට ඉතින් මේ හැමදේම තියෙනවා. නැති දෙයක් නැහැ. ඒ කියන්නේ පොලිටි බඩු හැම එකක්ම තියෙනවා. මෙහෙ මේ ඔය සේරෝම නියාමනය කරනවා. නිකන් බඩු දාන්න බෑ කිසිම දෙයක්. ඒකින් හැමදේම පොලිටි ප්‍රොඩක්ට්ස් තමයි තියෙන්නේ. ඔයාලට පේනවනේ මේ දුබායි වගේ නෙමෙයි මෙහෙ සනික්‍රම නිකන් සංවර්ධනය වෙන ටවුන් එකක්. කොහොම තමයි ඉතින් මේක තියෙන්නේ වෙනවනේ ඈත. අනිකර ඉතින් හදනවා ඉතින් මේවත් ඉතින් තව අවුරුදු දෙක තුනකින් දුබායි වගේ වෙනවා. මේ තියෙන්නේ මේ ෆිෂ් මාකට් එක. මේකේ ෆිෂ් මීට් චිකන් වෙජිටබල් ෆෘට් හැමදේම තියෙනවා මේකේ. මේක බෝඩ් එකේ තියෙන විදිහටයි බලමු ඇතුළට ගිහිල්ලා මේ මොන වගේද කියලා. අපි මේ ඇතුළට ආවා. ඉතින් ෆිෂ් මාකට් එක මෙහෙම තමයි තියෙන්නේ. මේ හොඳටම තියෙනවා. ඉතින් මේවා තමයි තියෙන ෂොප්. ඒක මාළු වර්ග තියෙනවා. බලමු කඩයක් ඇතුළට ගිහිල්ලා. මාත්‍රායි පළවෙනි පාරට. ඒක හැම මාසෙම ඉන්නවා. අල්ල වෙනවා. එනවා ෆිෂ් මාකට් එක. මට කෑගල්ලේ මාකට් එක තමයි මතක් වුනේ මෙහෙම කිව්වහම. ඉතින් මේ වගේ හැම මාළුවෙම ඉන්නවා. ඉතින් උඩ එහෙම. ඒරම ඉතින් මේ AC කරලා තියෙන හැම එකක්ම. මේක ඇවිල්ලා මීට් ෂොප් එකක්. ඉතින් මේ තියෙනවා මම හිතන්නේ මේ ලේන පාර හරි මොනවා හරි වෙන්නේ නැති මම දන්නේ නැහැ. දන්න නම් මතකත් නැහැ මේ මාස දෙකකින් විතර තමයි මේක දැක්කම මේ ඔයාලා කමෙන්ට් එකක් දාන්න ඔයාලා දන්න මාළු වර්ග මෙතන ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. මොකද තමයි මෝරු මචං. මේ තව මාළු කඩයක් මේ මෙහෙම තමයි තියෙන්නේ. මෙතන ඉස්සෝ දැල්ලෝ මේක ඇවිල්ලා මේ මස් කඩයක් මේකේ තියෙනවා ඔටුමස් හැම එකක්ම තියෙනවා. මේ ඔයාලා බලා ගන්න. ඔයාලා කමෙන්ට් කරන්න මේ තමයි මේ ඉන්න දෙන්නම ඊජිප්තියන් දෙන්නෙක්. මේ ඊජිප්තියන් දෙන්නේ හායි දෙන්නම ඊජිප්තියන් දෙන්නේ මේකේ තියෙනවා. ඉතින් හැම එකක්ම තියෙනවා. ඔටුමස් තියෙනවා, එලිමස් තියෙනවා, හත්මස් තියෙනවා. දැන් මේක මේ හරක් එක් කපන විදිය තමයි මේ තියෙන්නේ. මේ අඩු එහෙම තේරුම අයින් කරලා හොඳම ටික තමයි දෙන්නේ. මේ මස් විතරයි දෙන්නේ. මුත් ටික දෙන්නේ නැහැ. එහෙම තමයි වැඩේ යන්නේ. අදින් ස්කිල් මේ පොඩි පිහි මාර්ගයට ගැටෙනවා. තමයි මාළු කඩේ ඕන. මේ තමයි මාළු කඩේ තියෙන්නේ. මේක ඩුබායි නෙමෙයි ඩුබායි වලින් සෑහෙන්නේ නැත මේ කඩයක් තියෙන්නේ ඩොටේ සරලම කිව්වොත් ඩොටේ මේ ඩොටේ මෙහෙම තමයි තියෙන්නේ හැමදේම ඉතින් ආය හරියටම තියෙනවා. මේ මාළු යට තියෙන්නේ අයිස්.
අයිස් වලින් තමයි වැඩේ මෙවන්නේ. මේ මාළු කාඩේ වැඩ කරන අනිත් එක්කෙනා අපි මේ මාළු මාකට් එකෙන් එළියට යන්නේ. එළියට ගිහිල්ලා මේ වෙන කඩේකට යන්නේ මේ කොහොම තමයි ඉතින් විස්තර වුණත් හැමදේම මේ අර තියෙනවා. ඉතින් මේ ලස්සනට තියෙනවා. නියාමන වල හැමදේම තියෙන ඕන විදියට දේවල් කරන්න බෑ. ඉතින් එහෙම තමයි මේවා තියෙන්නේ. සිංහල දන්න එක. කොහොම තමයි ටවුන් එක. තේරෙනවනේ මේ දාම ඉතින් හදනවා. ඉතින් මේ හදන පාර. තාම මේ අටාමට නැහැ මේ ළමයට නැහැ. මේ තියෙන මේ හදන පාර. මේ පාරවල් එහෙම හදන්න ලේසි නෑ නෑ. එතන මම හිතන්නේ මේ මටන් තියෙන. මට කීවෙන සන්තුෂ් මටන් කියලා ඔගේ. අයිදා අපි අද්දි කියේ එක. 20යි වනේ. මෙතන මම හිතන්නේ බ්‍රේක් 40යි කියන්නේ බං. ඌ හිතුවක් දන්නේ නැහැ ඔටෝ කියලා. ඌ දන්නවා අපි මේ ඉතින් මේ දුබායි පාරක් හදනවා මෙහි අර අපි ලංකාවේ වගේ පාරවල් හදන්න අමාරු නෑ. මොකද හැමදාම ඉතින් කාන්තාරයි තනිතලා බිමුයි තියෙන්නේ මේ ගල් ටික දැම්ම මේවා කරා වහින්නෙත් නෑ ප්‍රශ්න නෑ. ඉතින් අතන මේ වැස්සක් තමයි කේස් එක. මේ වෙනා බිම මේ ගල් ටිකක් දැම්මයි හදන විදියට හැදුවා එච්චරයි. මොකවත් ප්‍රශ්න නෑ. අපේ හැදුවොත් නා යනවාද කාඳු දාන්න ඕන. ලොකු ප්‍රශ්න තියෙනවා. මේ ඉතින් වහින්න දෙන්න කිසිම ප්‍රශ්නයක් නෑ. ඉතින් අර ඇදින් තේන්නේ මේ තියෙන ඒවා තමයි තියෙන්නේ මේ හම් තනිකරම තියෙන්නේ ප්‍රශ්න මේ වගේ මැනික් තියනවා කියලා කියනවා මේ අහලා තියෙනවා. ඒවට ඇත්ත දොරුත් දන්නේ නැහැ. අපි හරියටම දන්නේ නැහැ. මාත් ඇවිල්ලා තාම මාස් දෙකක් එකක්වත් නැහැ නේ. මේ ඉතින් වැලිකුණාට එහෙම විතර වෙනවා දැනුත් ඉන්න ළඟයි වගේ. ඔයාලා මේ ගැන දන්නවා නම් කමෙන්ට් එකක් දාන්න මේ මොකද අපිත් තාම ඉගෙන ගන්නවා මේ ටවුන් එක ගැන. මේ තියෙන විශේෂත්වය ගැන. මේ තියෙන රටේ ඉඳි ගහ. ගෙඩිනක් නැහැ ඒක දැන්. තාම පොඩි තමයි මෙහි තියෙන්නේ. තාම හදනවා. මේ වැඩිපුරම ඉතින් කන්නේ මාස් එළවලු ටිකක් මෙහි මස්සුයි එළවලුයි එක ගන්නවා කියන්නේ සාමාන්‍යයෙන්. අඩුවට තියන එළවලු. සාමාන්‍ය වතුරයි පෙට්‍රෝලුයි මෙහි එකයි. ඩීසල් ලීටරයක් කියන්නේ 2.66යි. වතුර බෝතල ලීටරයක් ගන්නේ ග්‍රෑම් 1යි. මේ ඉතින් කොහොමද මේ අපි යන්නේ මේ බංගලි ෂොප් එකකට. මේක බංගලි එක්කෙනෙක් කරන්නේ. මේක බංගලි ෂොප් එකක් ඇතුළට ගිහිල්ලා මේ වීඩියෝ ගමු. අහලා ගියා. මේ ඉන්නේ මේ බංගලි ෂොප් එකේ මේ ඉන්නේ මේ බංගලි බංග්ලාදේශ එකේ බොස් කෙනෙක් ඉන්නේ. මේ තමයි කඩේ ඕනේ. මේ කඩේ ඕපන් කරන්න යන්නේ කතා කරලා අරගත්තේ. ලංකාවේ වගේ මම අහලා දින කඩේ ඉතින් කතා කරලා අරගෙන මොනවා හරි කරනවා ඉන්නේ. මේ ඉන්නේ නච්මුල් බංගලි නච්මුල්. මේ ඉන්නේ අපේ අංකල්. මේ බංගලි ග්‍රොසරි එකක්. මේ ෂොප් එකක් දාලා තියෙනවා. මේ කෑම how much 1 dirham 2 dirham 3 dirham 250 1 dirham නෝයි මේ දිනවා මේ රොටි මේවා මේ කට් කරලා තියෙන්නේ එහෙම. මේක මේ දැන්න දෙන්නේ මේක අපේ ඉතින් මේ ට්‍රෙන්ඩි කඩයක්. එහෙම තමයි තියෙන්නේ. මේ ලෝලු මේ ෆ්‍රිජ් දාලා තියෙනවා. මේ කඩේ මාළු මේවා. මෙලෝ රහන්නේ මේ මාළු මේ කැවුනොත් එහෙම ගහනකොට මේ මාළු නම් මෙලෝ රහන්නේ මම කාලා කියනවා. මෙලෝලත් නැහැ මෙලෝටත් නැහැ. මේ දින මේවා තමයි මේ ඇවිල්ලා මේක ඇවිල්ලා ඩිරම් 2යි ඈ. ඩිරම් 2යි මේක මේවා ඇවිල්ලා රටින් මික්ස් කිරි එකක්. මේක ඩිරම් 2යි මට මතක විදිහට මේ තියෙනවා චික්චැට් තියෙනවා මේ දැන් ලංකාවේ වුණා මේවා ඉතින් මේ අපිට එක්ස්පෙන්ස් ගණන් වැඩිනේ මේවා ටික. මේ ඉතින් එහෙම නෑ ඉතින් ඔහොම තමයි තියෙන්නේ. කේක් ඒවා තියෙනවා සල්ලි කන දේවල් තියෙනවා ඉතින් කේක්. ඔහොම තමයි මේ ෂොප් එක ඇතුලේ. මේ ඇවිල්ලා මේ මොනවද තියෙන්නේ
ඇවිල්ලා නයිමිරිස් ඉවරලා මේ කුරුඳු කොළ මේ කොත්තමල්ලි වගේ જાතියක් මේ රටකජු අබ්බ හැමදේම මේ මේ වගේ දන්න මේ එක්ස්පෝර්ට් කරනවා දෙන්නේ. ඕකේ අපි ඊගා විදිය සුපර් මාකට් එකේදී ගමු. මේ ඩස්බින් තියලා තියෙන්නේ හැමදාම මේ ඩස්බින් එක කර ජර්මනි සිස්ටම් එකට හදලා තියෙන්නේ. කොපියක් ගහලා තියෙන ජර්මනි. අපි ගමු මාකට් එක යන ගමන් මේ සෙට් එකක් පාස් කරගෙන යන්න තියෙන්නේ. මේ ඇවිල්ලා පෙට්‍රල් සෙට් එකක්. මේ තියෙන්නේ පෙට්‍රල් සෙට් එක දැන් ඉතින් යාළුවෝ තමයි ඉන්නේ මේ හැමදාම. මොකද දැන් අහලා බලමු කීයද කියලා. petrol liter. Brother, how are you? Good, huh? Where are you going now? I'm going market. Sorry. How much one petrol liter? Liter? Which one? We are two. Because here it's not allowed to vlogging. 2.51, 2.58. Okay, okay. Brother, petrol liter එකක් යනවා රියල් 2.755ක්. කොහොම තමයි දින්නේ. ඒක වීඩියෝ කරන්න දෙන්නේ නැහැ මේ කේස්. මේ පොඩ්ඩක් වීඩියෝ වලට කේස්. අපි මේ කැමරා දික් කරන් ෆෝන් දික් කරන් ගියාට මේ පට්ට කේස් වීඩියෝ කරන කට්ටිය කැමති නැහැ මේ. බස්ස තමයි. එතන තියෙන බිල්ඩින් එකක් නේ අපි ඉන්න ටවුන් එකේ. මේ ඉන්නේ මේ ලංකාවේ ක්‍රිෂ්ණා ශ්‍රී ලංකන් ක්‍රිෂ්ණා මේ ඉන්නේ මෙයා මේ අම්පාරෙක් කෙනෙක්. අම්පාරෙක් කෙනෙක් මේ අවුරුදු 7ක් දුබායි වල ඉන්න කෙනෙක් මේ තමයි. එයාගේ ඩ්‍රීම් එක තියෙන්නේ මේ බෝට්ටුවක් ගන්න. බෝට්ටුවක් කරන් මුහුද යන්න. කොහොමද තමයි වාගත්තක් කේස් එකක් දන්න පොඩ්ඩක් බලමු මේ. එහෙනම් කේස් දානවා නේ කේස් එක මට තියෙන අපිට වැඩි තරම් ගන්න අපි මේ පොඩ්ඩක් නිදි දදයිනේ. නිදි හදනට අර එකපාරක් දෙපාරක් කියලා ඒක සේව් කරනොත් ඒකට ගෙදරින් හරවලා ඇක්ෂන් ගන්නෙ නෑ මේ. පොලිසියට මාට්ටුන තමයි. මේ දෙන්නේ මෙහෙම මේ නොටිස් බෝඩ් එකක්. ඔයාලා දකින්න ලෝගෝ එකේ තියෙනවා ඒක දුබායි වල එකක්ම නෙවෙයි. ඒක මුළු UAE වල රටවල් හැම එකටම මේ ඒ කියන්නේ එමිරේට්ස් හැම එකටම මේ බලංගු කියන්නේ UAE වල එකක්. ඉතින් ඔයාලා දුබායි යනවා කියලා ආවට එන්නේ UAE එකට කියලා මතක තියාගන්න. දුබායි කියන්නේ මේක එමිරේට්ස් එකක් විතරයි. මේ UAE ආවට මේ UAE එකට එන්නේ දුබායි වලට නෙවෙයි. ඉතින් කොහෙට එද්ද දන්නේ නැහැ. මගෙත් තියෙන්නේ මේ දුබායි මගේ දුවෙන් දුබායි වීසා. ඒ වුණාට මම ඉන්නේ මේ දුබායි වල අග ඒ කියන්නේ ඕමාන් බෝඩරේ දැන් මම අවශ්‍ය ගියා ඕමාන් වලට. ඒ ලිග ෂොප් එකේ තියෙන ඕමාන් වල මේ මම අවුලක් නැහැ බෝඩරේ තියෙනවා යන්න තියෙන්නේ එහෙම. හැමදාම මේ ට්‍රැකින් එනවා ඉතින් කොහොම තමයි. මේ තියෙන ටවුන් එක. මේ තියෙන අපි යන මේ සුපර් මාකට් එක. මේ ඔක තමයි යන්නේ. මේ තාම ඕපන් කරලා නැහැ. ළමයිට අරින්නේ ඕපන් කරන්නේ ඉස්සරහම ඉන්නේ. ඉතින් මේ ඔතන තමයි අති දුෂ්කර වැත්තම් මේ දුෂ්කර වැත්තක් දින් දුෂ්කර නම් නැහැ ඉතින් මේ මරණ හිතන විදියට. ඔයාලට හිතන එක ඔයාලා කමෙන්ට් එකක් දාන්න. කොහොමද කියලා.